2020-2024 වූ වසර 5ක කාලය තුළ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙහි ගෘහ ආර්ථික විෂය සලකා බැලීමේදී සමර්ථ ප්‍රතිශතය 75ත් 85ත් අතර ස්ථාවර ප්‍රතිශතයක් ලෙස දැකගත හැකි වේ. එමෙන්ම 2023-2024 වසරවල සමත් ප්‍රතිශතයට තරමක් ඉහළ යාමක් පෙන්නුවත් 2020-2022 කාලයට වඩා අසමත් සිසුන්ගේ ප්‍රතිශතයේ ඉහළ යාමක්ද අපට දැකගත හැකි වේ. මෙම විෂය සිසුන්ට සාර්ථකව හැසිරවිය හැකි විෂය බව පෙනුනත් 2023-2024 අසමත් ප්‍රතිශතය පිළිබඳව අප සැලකිලිමත් විය යුතු වේ. මෙහින් අපට ප්‍රධාන නිරීක්ෂණය කර හැකි වන්නේ ගෘහ ආර්ථික විෂය වසර 5ක් පුරා ඉහළ සමත් ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හා ප්‍රායෝගික හා දෛනික ජීවිතය සම්බන්ධ වීම නිසා සිසුන්ට අර්ථවත් ලෙස ඉගෙනීමට හැකියාවක් ඇති බවයි. අවසන් වසරවල අසමත් ප්‍රතිශතය තරමක වර්ධනයක් පෙන්වීමට කොරෝනා වසංගතයේ බලපෑමක් එක් කළාද යන්නත් සැකසහිතයි. ගෘහ ආර්ථික විෂය සාමාන්‍ය පෙළ විභාගයේ සාර්ථකත්වය වැඩි කරන විෂයක් ලෙස හඳුන්වාගත හැකි අතර අනාගත ජීවිතයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා දෙන වැදගත් විෂයකි. ස්තුතියි.